සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. යොජ්ජා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Excel ෆයිල් එකක්. එහෙම නැත්නම් අපි කතා කරන Excel workbook එකක් password වලින් protect කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම Excel ෆයිල් එක ඇතුලේ තියෙන තනි worksheet එකක් protect කරගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඇයි අපි මේ විදිහට Excel ෆයිල් එකක් එහෙම නැත්නම් Excel sheet එකක් protect කරගන්නේ? උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔයා වැඩ කරන කම්පැනි එකේ department කීපයක් තියෙනවා. accounts, sales මේ වගේ ඩිපාර්ට්මන්ට් කිහිපයක් තියෙන්න පුළුවන්. ඉතින් account section එකෙන් හදන salary sheet එකක් sales team එකට බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වගේ Excel file එක නැත්නම් workbook එක check කරලා කාටවත් access කරන්න නැති වෙන්න තියාගන්නවට හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් Excel sheet එකකට password දාලා protect කරගැනීමේ අවශ්‍යතාවය මොකක්ද? ඉතින් ඒ විදිහටම හිතන්න ඔයා account section එකේ වැඩ කරන කෙනෙක් විදිහට company එකේ කට්ටියගේ salary හදනවා. ඉතින් ඒ විදිහට salary හැදුවට පස්සේ ඔයාට පුළුවන් වගේ assistant දෙන්න ඒ සැලරි එක බේස් කරගෙන ඒගොල්ලන්ට බෝනස් දෙන්න. එහෙම නැත්නම් එයාගේ මාසේ අඩු වෙන්න තියෙන ඇඩ්වාන්ස් මුදල් අඩු කරන්න, ලෝන් එකක් කරන් තියනම් ඒව අඩු කරලා එයාගේ සැලරි එක හදලා ඉවර කරන්න යට බාර දෙන්න පුළුවන් වාට. ඉතින් එහෙම වුණත් එයා අතින් වැරදීමකින් හරි ඔයා හදපු ෂීට් එකේ එක ඉලක්කමක් හරි චේන්ජ් වුණොත් ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔයාලට පුළුවන් ඔයාගේ Excel ෆයිල් එකේ password එක අර දීලා මෙන්න මේ Excel sheet එකේ protect කරපු password එක නොදී එයාට ඒ data ටික access කරලා එහෙනම් ඒ data ටික copy කරලා අරගෙන තව Excel sheet එකක යම්කිසි calculation එකක් කරගැනීම හැකියාව තියෙන හින්දා යාට ඒ විදිහට වැඩ කරන්න හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ඔයාගේ data ටික protect කරන මේ ක්‍රම දෙකෙන්ම. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේ විදිහට වගේ Excel ෆයිල් එකක් ඒ වගේම Excel sheet එකක් password දාලා protect කරගන්න කියලා. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන ගමන් ඔයාලට පේන්නේ නැති screen එකේ මම salary හදන Excel sheet එකක් create කරා. ඉතින් මම මේක create කරලා කොහොමද මේ ෆයිල් එකට password එක දාන්නේ සහ Excel sheet එකට password එක දාන්නේ කියලා ඔයාලට දැන් පෙන්වන්නම්. මම ක්‍රියේට් කරපු Excel ෆයිල් එක මම සාමාන්‍ය විදිහට සේව් කරන ලොකේෂන් එකක් දීලා. ඉතින් බලන්න මම නැවත ඕපන් කරද්දී කිසිම ගැටලුවක් නැතුව කිසිම දෙයක් අහන්න නැතුව Excel ෆයිල් එක සාමාන්‍ය විදිහට ඕපන් වෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු මේක ප්‍රොටෙක්ට් කරන්නේ කොහොමද කියලා. ෆයිල් වල info කියන ටැබ් එකට ගියා නම් ඔයාලට එතන තියෙනවා encrypt with password කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ඩයලොග් බොක්ස් එකක් එනවා. ඉතින් එතනදී ඔයාලට පුළුවන් password එකක් දාන්න මේ ෆයිල් එකට. ඉතින් නැවත වතාවක් ඒ password එක මහනවා සහ එයා කියනවා මේක අමතක කරගන්න නැතුව මතක තියාගන්න අවශ්‍යයි කියලා නැවත. ඉතින් මේ විදිහට හැදුවට පස්සේ ඔයාලට පුළුවන් නැවත මේ ෆයිල් එක සේව් කරන්න. මේ විදිහට ෆයිල් එක සේව් කරගත්තට පස්සේ අපි බලමු මේ ෆයිල් එක ඕපන් කරලා මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ෆයිල් එක ඕපන් වෙනකොට වගේ අහනවා මේකට පාස්වර්ඩ් එකක් දෙන්න කියලා. ඉතින් මෙතනට ඔයාලා දාගත්ත පාස්වර්ඩ් එක දුන්නාම ඔයාලට පුළුවන් මේ ෆයිල් එක ඇක්සස් කරන්න. එතන මේ විදිහට තමයි අපි Excel ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාලා ප්‍රොටෙක්ට් කරගන්න. එහෙමනම් අපි බලමු ඊළඟට කොහොමද මේ Excel sheet එක ප්‍රොටෙක්ට් කරගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ තව Excel sheet එකක් add කරගන්න එක මේකට. ඔයාලට පේනවා දැන් Excel sheet 1 සහ sheet 2 කියලා sheet දෙකක් තියෙනවා මේ Excel ෆයිල් එක ඇතුලේ. මේ විදිහට ෆයිල් ඇතුලේ sheet දෙකක් create කරලා මම හදන්නේ sheet 1 එක protect කරන්න. sheet 1 එක protect කරන්න ඔයාලට අවශ්‍ය නම් sheet 1 එක ඇතුලේ කියන්නේ sheet 1 එක active තියාගෙන ඔයා වැඩ කරන Excel sheet එක sheet 1 එක විදිහට හදාගෙන මේ විදිහට select කරන්න පුළුවන් ඔයාලට පේන විදිහට. ඉතින් එහෙමනම් ඔයාලට කරන්න දෙන්නේ කලින් වතාවේ වගේම ෆයිල් ගිහිල්ලා info වල protect workbook ඇතුලේ තියෙන protect current sheet කියන option එක select කරගන්න එක. ඉතින් මේ option එක select කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ box එකක් එනවා. ඒකේ උඩින්ම තියෙන ඔයාලට වගේ password එක type කරගන්න තරක්. ඒ වගේම යටින් තියෙන tick තුන ඒ විදිහටම tick කරලා තියාගන්න. තියාගෙන ඔයාලට පුළුවන් okay කරන්න. okay කරාට පස්සේ ඔයාගේ නැවත වතාවක් password එක අහනවා. ඉතින් නැවත වතාවක් ඔයාලට password එක enter කරලා okay කරගන්න පුළුවන්. මේ විදිහට ඕකේ කරාට පස්සේ ඔයා බලන්න ඔයාගේ එකම සෙල් එකක්වත්
එඩිට් කරන්න යම්කිසි දෙයක් එන්ටර් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒ කියන්නේ වගේ වර්ක්ෂීට් එකේ තියෙන කිසිම දෙයකට වෙනසක් කරන්න හැකියාවක් නැහැ. ඉතින් මම මේ ෆයිල් එක දෙවෙනි ෂීට් එකට ගිහින් වාට පෙන්නනවා. දෙවෙනි ෂීට් එකේ මෙන්න මේ විදිහට වාට data එන්ටර් කරගන්න වෙනස් කිරීම කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ වගේ ෂීට් 1 එක විතරයි මේ විදිහට ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මම මේක ෆයිල් එක සේව් කරලා නැවත ඕපන් කරලා බලන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඕපන් කරද්දිම වගේ කලින් දාගත්ත ෆයිල් ප්‍රොටෙක්ෂන් පාස්වර්ඩ් එක අහනවා. ඒ පාස්වර්ඩ් එක දීලා අපි Excel sheet එක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ නැවත වතාවක් බලන්න වගේ sheet 1 එක ඇතුලේ කිසිම දෙයක් කරන්න හැකියාවක් නැහැ. කට් කරන්න, ක්ලියර් කරන්න මේ කිසිම ඔප්ෂන් එකක් වැඩ කරන්නේ නැහැ මේ sheet 1 එක ඇතුලේ. ඒ වුණත් ඔයාලට හැකියාව තියෙනවා මේකේ තියෙන data ටික copy කරලා වගේ දෙවෙනි sheet එකට paste කරගෙන අවශ්‍යතාවය අනුව දෙවෙනි sheet එක change කිරීම කරමින් edit කරගන්නවට හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් අද වීඩියෝ එකේ අපි කතා කරේ Excel worksheet එකක්. එහෙමනම් අපි කතා කරන Excel workbook එකට password එකක් දාලා protect කරගන්නේ කොහොමද කියන එක සහ Excel sheet එකට password දාලා protect කරගන්නේ කොහොමද කියන කාරණය ගැන. අද වීඩියෝ එකට වැදගත් වෙනවා කියලා හිතනවා නම් අමතක කරන්න එපා. තව කෙනෙකුට බලන්න මේක share කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න අමතක කරන්න එපා කියන ගමන් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම notification bell එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් upload කරපු සැනින්වාට notification එකක් ගෙන්න ගන්න. ඉතින් එහෙමනම් අද ජොජ්ජාගෙන් සමු අරගෙන යනවා. නැවත හමු වෙන තුරුවාට උදව්වක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.